Hi guys, welcome to the travel taste. ඔන්න අද අපි යන ලෑස්තිලා ඉන්නේ මහනුවර. ඉතින් අවාසනාවන්ත විදියට අපි යන්න හිටපු බස් එක නම් අපිට මිස් වුණා. විලාසනාවත් ලොකු එකක් නිසා සීට් වෙලා තියෙන නිසා අපිට මේ බස් එකට ගන්න බැරුණා. ඒක වෙනයි කියලා ගමනක් ඇරියේ නෑ. අපි ආවා හඩවතට. හඩවතින් බස් එකක් අරගෙන අපි හම්බ කැන්ඩිවලදී. අපි නුවරට නම් ආවට ආවේ නෝමල් බස් එකේ තමයි එන්න උනේ. හවසයක් අල්ලගන්න බැරුණා. නෝමල් ආවේ ඉතින් පැය මම හිතන්නේ පැය 3:30ක් විතර ගියා එන්න. දැන් අපි යාළුවෙක් බයික් එකක් ඉල්ලලා දෙන්නේ. ඒකෙන් තමයි අපි ට්‍රැවල් කරන්න ඉතින් එන්නේ. බලමු ඉස්සරහට යන්න. ඔන්න අපි ඉතින් මුලින්ම travel කරන්න කලින් ආවේ දවල්ට කෑම ගන්න. මොකද හිතුවට වඩා වෙලාවක් අපේ ගමනාගමනයට ගත වෙච්ච නිසා කාලය අපිට travel කරන්න තියෙන වෙලාව ටිකක් අඩුයි. ඒ නිසා අපි booking එක දාලා තියෙන්නේ මාතලේ Pearl Homestay කියන විලා එකට. අපි ඒකට යනවා කෑමෙන් පස්සේ. ඉතින් එතකොට ඔයාලට බලන්න පුළුවන් මාතලේ තියෙන සුන්දරත්වය. ඉතින් අපි අද නැවතුණු තැනට එන්නේ මෙන්න මේ විදියට. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට මෙන්න මේ ලයින් එකෙන් බලා ගන්න පුළුවන් රිවර්ස්ටන් එක. මේ ඔක්කොම රිවර්ස්ටන් දැන් නම් ගොඩක් වලාකුළු පාත් වෙලා මේ දවස්වල පොඩ්ඩක් වැහිබර කාලගුණයක් තියෙන. ඒකින්ද චුට්ටක් වැස්සට හුරු වෙලා තියෙන දැන් ක්ලයිමේට් එක. ඒ වගේම මෙන්න මේ පැත්තට වෙන්න තමයි සෙම්බුවත්ත තියෙන්නේ. ඉතින් සෙම්බුවත්තට දැන් යන්න කියලා හැදුවේ ටයිම් එකත් එක්ක. දාන පොඩ්ඩක් අවුල්. කාලය සීමිත බැවි පන්ටම සෙම්බුවත්ත බලලෙන් තමයි ප්ලෑන් කරේ. ඉතින් අපි මේ සෙම්බුවත්තට යන ගමන් ඉන්නේ. මට හිතෙන්නේ පේන්නේ ඈතින්ම සෙම්බුවත්ත වෙන්න ඕනේ. මොකද කවදාවත් ගිහිල්ලා නැහැ. ඒ නිසා බලන්න ඕනේ ලස්සන කොහොමද කියලා. ඒත් එක්කම මගදී මෙතන නතර කරේ මාර ලස්සන view point එකක්. මෙතනින් ඔක්කොම කඳු වැටියෙම මුළු කඳු වැටියෙම පේනවා මාතලේ. මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් එකතු වෙලා මේ ලස්සන විඳ ගන්න කියලා ඉල්ලනවා. මේ ලේක් එක පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව කියන ප්‍රදේශයේ. ඉතින් හරියටම ගත්තොත් මාතලේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 24ක් විතර තියෙනවා මෙතනට එන්න. මේක දැනට පවත්වගෙන යන්නේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් කම්පැනි එකෙන්. ඉතින් අපි එද්දි නම් ගොඩක් හවස් වෙලා ඒත් එක්කම වැහි අඳුර තිබුණ නිසා අපිට අතරමඟ වීඩියෝ කරගන්න නම් බැරි වුණා. හරිම ලස්සන ලොකේෂන් එකක්. හැබැයි පාර නම් මාරම අවුල්. ඔයාලත් එනවා නම් පරිස්සමින් එන්න. හැබැයි වැස්ස දවසට නම් එන්න එපා. පාර ගොඩාක්ම සවුත්තුයි. මේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. ඉතින් ඔයාලට මේ පේන්නේ ලස්සන කඳු පන්ති වලින් වට වෙච්ච සුරංගනා ලෝකයකට යන පාරක්. ඒ වෙන කොහෙවත් නන් නෙවෙයි මාතලේ රිවර්ස්ටන්. මාතලේ ඉඳලා හරියටම කිලෝමීටර් 22ක් තියෙනවා රිවර්ස්ටන් වලට. ඉතින් අපි දෙන්න උදේ පාන්දරම ගමන යන්න පිටත් වුණා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 3000ත් 4000ත් අතර උසකට තමයි අපි දැන් මේ යන්නේ. මේක නකල්ස් කඳුවැටියේ තවත් එක ලස්සන කඳුපන්තියක්. මධ්‍යම කඳුකරයට අයත් ජෛව විවිධත්ව පරිසරයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්.
දෙපා ඉඳලා අත ඇබුල් වෙන කෑමක් කන්න. අකුලයි ඒවල සිතන නිසා වැඩි දැනෙන්නේ. අපි උදේම ආව රියස්ටන් වලට කියලා පාන්දරම ආවේ. ඒකට ටිකට් කවුන්ටර් එක අරින්නේ 7:30ට තමයි. එතකම් පොඩි වෙලාවක් ඉන්නවා. අපි තියෙන්නේ ටිකට්ස් වල ප්‍රයිස් එහෙම දාලා 75යි. මෙතනින් තමයි රෝඩ් යන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ හස්බන්ඩ්ගේ ට්‍රැවල් කිරිල්ල. මාර ගත්ස් අරගෙන ඉතින් යනවා. වාහනේ ටිකට් කවුන්ටර් එක ගාව දාලා ටිකක් ඇතුළට වයින් තමයි එන්න ඕනේ. චුට්ටක් ඉතින් කන්ද වගේ. අඬ වගේ. එක්කම කන්ද වගේ දෙන්න. ඒත් එක්කම ඉතින් සිත්තලයි උලඟ වැඩි. ඒ නිසා ගොඩක් වෙලාවට අපි ට්‍රැවල් කරද්දී මේ වගේ තැන්වල ඇඳන්ගෙන ඇඳුම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද උලඟ බදන වගේ ඇඳුමක් ඇඳුවොත් ඒක ටිකක් අමාරුයි. උලඟත් එක්ක. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔයාලා මේ වගේ තැන්වල ට්‍රැවල් කරද්දී. කොහොමද කඩු ටික පේන ලස්සන? මේක මාර ලස්සනයි. Dia taman ini. Ada nih gimana kan mau nanti kan? මේ ගමන සුන්දරයි. මං ආසන තැන කවදාවත් ඇවිල්ලා නැහැ. ඉතින් thank you husband. ආව එක්කක් ගාවට.
අපි දැන් ටිකට් ගන්න කවුන්ටර් එක ළඟ ඉඳන් කිලෝමීටර් 2ක් විතර උඩට ඇවිත් තියෙන්නේ. එතන මාරම ලස්සන view එකක් තියෙන්නේ. රිවර්ස්ටන් වල උඩම මුදුනේ ඉන්නේ. ඉතින් වටේම පේනවා මාතලේ යවට තියෙන ටවුන් ටික ඔක්කොම ටික පේනවා. ඊට අමතරව එහා පැත්තෙන් පේනවා මොරගහකන්ද ජලාශය. තව ලස්සන තැන් කීපයක් මෙතෙන්ට පේනවා. මාරම ලස්සනයි. ඒ වගේම මාරම සීත දේශගුණයක් තියෙන්නේ. ඒත් එක්කම කුළඟ ගොඩක් සැරයි. කියන්න තේරෙන්නේ නැහැ ෆීලින් එක මාරම කූල්. ඉතින් මේ ස්වභාව සෞන්දර්යය ඇත්තටම හැංගිච්ච තැන් තියෙනවා. ගොඩාක් ලස්සන තැන් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට අපේ රටේ තියෙන මේ වගේ ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච තැන් ඇත්තටම රැක ගන්න ඕනේ. ඒත් එක්කම මතක් කරනවා හැමදාම වගේම මේ වගේ තැන් වලට ආවට පස්සේ සුන්දරත්වයේ විඳින්න, ලස්සන බලන්න. ඒත් එක්කම කැලි කසල දාලා අපවිත්‍ර කරලා යන්න එපා. මේ පරිසරයේ මේ ස්වභාව සෞන්දර්යය ඒ විදිහටම රැක ගන්න හැමෝටම උදව් කරන්න කියලා ඉල්ලනවා. වෙලි දෙක. ඔව් උළු වඩේ බුදු. උළු වඩේ ඇද්දටකෝ. फाइनस कासली कोलवली बेसलेट हरदी इස්සලා මම කොළ පාට එකක් කඩාගත්ත ගහෙන් අපි පාට ටික එකතු කරමු. කාරියන්නේ ඔන්න අපි පාට ටික හොයාගෙන ඉවරයි. දැන් තියෙන්නේ බෑන්ගල් එක බලි. පේනම් බෑන්ගල් එක මදින්න හදලා. එන්න මගේ බෑන්ගල් එක කොහොමද බඩු? සුපිරිනේ. අපි නේ අපි නෝනට බලන්න. ඉතින් නෝනගේ අතේ උත්තා. ඉතින් මේක බලන් දන්නා නේද? ඒ දේවල් මම මෙයාට ඉතින් කරලා දෙන්නේ. ඉතින් ආයි සල්ලි දීලවත් ගන්න බෑ. 100% natural. මේ සල්ලි කියලා බැලුවේ නැහැ. මම තා බලන් දුන්නා. කෝ itu sල්ලි නෙමෙයි ජීවිතේ. ඔයාලට මේතන බලා ගන්න පුළුවන් රිවර්ස්ටන් වලට යන අතරමඟදී මේ තමයි බඹර කිරි ඇල්ල. ඇත්තටම මෙතන ලස්සන පේන්නේ නම් වැල් පාලම උඩට. අවාසනාවකට ඒක දැන් අබලන් තත්වයක තමයි තියෙන්නේ. දවස් දෙකක සුන්දර ගමනක් ඉවර කරලා ගෙදර බලා යන්න හිටපු අපි දෙන්නට අන්තිමට මෙන්න මේ පොලිමේ පැය දෙකකුත් ඉන්න වුණානේ. වෙලාව හරියට මට අමාරුයි. මොන මාරෙන් තමයි කඩවතිපුරි බස් එකක් අල්ලලා ගත්තේ ගාල්ලට. මොකද ලොන් වීකෙන්ඩ් එකක් නිසා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල මොකද විදියට පාරවල් ට්‍රැෆික් ඉතින් ඒක නිසා මාරෙන් තමයි බස් එක අල්ලලා ගත්තේ. ඔයාලටත් කියනවා ලොන් වීකෙන්ඩ් වල වගේ නම් ඇවිදින්න ट्रैवल කරන්න යනවා ආයෙ හිතන්න. ඒත් එක්කම අපිට තරම් කීපයයි බලන්න පුළුවන්. ඉතින් ඒකට මොකද